සරලවම කිව්වොත් ඕඩර් බ්ලොක් එකක් කියන්නේ අර ලොකු ප්ලේයර්ස්ලා ඉන්නවනේ. එයාලා ප්‍රයිස් එක Tamanට ඕන පැත්තට වේගෙන් ගෙනියන්න පොඩ්ඩක් කලින්. ඒ වගේම එයාලා ආයෙත් වෙළඳ පොළට ඇතුල් වෙන්න, ඒ කියන්නේ ඕඩර්ස් දාන්න පාවිච්චි කරනවා කියලා සැලකෙන විශේෂ කැන්ඩල් එකක්. සමහර විට කැන්ඩල් කීප එක කලාපය. හරි. අපි එහෙනම් මුලින්ම ඕඩර් බ්ලොක් එකේ මූලික අදහස තව ටිකක් බලමු. ඊට පස්සේ බුලිෂ් සහ බේරිෂ් කියලා වර්ග දෙකක් තියෙනවා. ඒවා chart එකක අඳුර ගන්න පියවර, ඒවයින් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන විදිහ, අන්තිමටම මේවා ෆේල් වෙන අවස්ථා ගැනත් පිළිවෙලින් බලමු. නියමයි. මාකට් මේකර්ස්ලා Taman බලාපොරොත්තු වෙන දිශාවට ප්‍රයිස් එක ගෙනියන්න කලින් ආයෙත් මාකට් එකට ඇතුල් වෙන්න භාවිතා කරන විශේෂිත කැන්ඩල් array එකක්. මේක පිටිපස්සේ තියෙන අයිඩියා එක තමයි මේ කලාපවලින් කියවෙන්නේ මාකට් එකට ලොකු සල්ලි ප්‍රමාණයක් ආපු, එහෙම නැත්නම් ලොකු orders වැටුණු තැන් කියන එක. ඔව්, ප්‍රධාන වර්ග දෙකයි තියෙන්නේ. පළවෙනි එක bullish order block. මේක දකින්න ලැබෙන්නේ ප්‍රයිස් එක උඩ යන්න කලින්. ඒ කියන්නේ buying pressure එකක් build වෙන තැනක. හරි. අනිත් එක තමයි bearish order block. මේක දකින්න ලැබෙන්නේ ප්‍රයිස් එක පහළ යන්න කලින් selling pressure එකක් build වෙන තැනක. හරි. ඒවා chart එකක අඳුර ගන්න පියවර. අඳුර ගන්න process එකට පැහැදිලි steps ටිකක් තියෙනවා. එක මුලින්ම ප්‍රයිස් එක පහළට එනවා. ඇවිල්ලා යම්කිසි key level එකට sell කරගෙන එනවා. හරි. key level එකකට එනවා. 2. ඊළඟට ඒ key level එකෙන් ප්‍රයිස් එක උඩට පනිනවා. bounce වෙනවා. ඒ කියන්නේ පහළ යන එක නැවතිලා උඩට හැරෙනවා. 3. මෙන්න මෙතන තමයි වැදගත්ම දේ වෙන්නේ. මේ උඩට පැනීම අර පහළට එන්න කලින් අන්තිමටම තිබ්බ sell candle එක තියවනේ. ඔව්. අන්තිම විකුණුම් කැන්ඩල් එක. අන්න ඒකේ high එකට, ඒ කියන්නේ ඉහළ මාගයට වඩා උඩට යන්න ඕන. ඒ කියන්නේ අන්තිමට sell කරපු අයගේ pressure එක break කරගෙන උඩට යනවා. හරි. ඒ වගේම මේ උඩට යන movement එක නිකම් පොඩි එකක් නෙවෙයි, strong bullish movement එකක් වෙන්න ඕන. ඒ කියන්නේ candle එක හොඳට උඩින් close වෙන්න ඕන. 5. ඔය ස්ටෙප්ස් ඔක්කොම හරියටම වුණොත් අර අපි කලින් කිව්වා අන්තිම sell candle එක තමයි valid bullish order block එකක්. ඒ කියන්නේ වැළංගු BOB එකක් විදිහට ගන්න. හරි. ඒක හොඳටම පැහැදිලි. දැන් එහෙනම් යම bearish order block එකට. ඒක bullish එකේ mirror image එක වගේ. ස්ටෙප්ස් ටික බලමු. 1. මුලින්ම price එක උඩට යනවා. ගිහින් යම්කිසි key level එකකට buy කරගෙන එනවා. 2. ඒ key level එකෙන් price එක reject වෙලා පහළට එනවා. ඒ කියන්නේ උඩ යන එක නැවතිලා පහළට හැරෙනවා. reject වෙනවා. 3. මෙතනත් අර වගේම critical step එකක් තියෙනවා. මේ පහළට එන එක අර උඩට යන කලින් අන්තිමටම තිබ්බ buy candle එක තියෙනවනේ. අන්තිම මිලදී ගැනීමේ කැන්ඩල් එක. අන්න ඒකේ low එකට, ඒ කියන්නේ පහළම අගයට වඩා පහළට යන්න ඕන. ඒ කියන්නේ අන්තිමට buy කරපු අයගේ pressure එක break කරගෙන පහළට යන්න ඕනේ. ඒ වගේම මේ පහළට යන movement එක strong bearish movement එකක් වෙන්න ඕන. 5. ඔය ටික හරියටම වුණොත් අර අපි කිව්ව අන්තිම buy candle එක තමයි valid bearish order block එකක් වෙන්න ඕන. දැන් අපිට පැහැදිලි bullish OB එකකුයි bearish OB එකකුයි අඳුර ගන්න විදිහ. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ අඳුරගත්ත OB එකක් use කරලා කොහොමද අපි practically trade එකකට enter වෙන්නේ? අපි bullish OB එකකින් පටන් ගමු. අපි අඳුරගත්ත bullish OB එකක් තියෙනවා. ඒ කියන්නේ price එක උඩ යන්න chance එකක් තියෙන තැනක්. එතකොට කොහොමද හරියටම entry එක ගන්නෙ? bullish OB එක confirm වුණාට පස්සේ අපි ටිකක් patience එකෙන් බලන් ඉන්න ඕනේ. price එක ආයෙත් මාර identify කරගත්ත bullish OB zone එක ඇතුළට ආපහු වෙනකන්. retrace වෙනකන් ඉන්න ඕනේ. උඩට ගිය price එක ටිකක් පස්සට ඇවිත් අර OB zone එකට ආයෙත් එනකන් ඉන්න ඕනේ. එහෙම ආපහු ආවම තමයි long entry එකක්, ඒ කියන්නේ buy trade එකක් ගන්න මූලාශ්‍රය recommend කරන්නේ. එතකොට risk management එකට stop loss එක, ඒ කියන්නේ අපේ අනුමානය වැරදුනොත් loss එක limit කරන level එක තියන්නේ කොහෙද? profit ගන්න take profit target කරන්නේ කොහොමද? stop loss එක තියන්න ඕනේ අර අපි bullish OB එක විදිහට අඳුරගත්ත candle එකේ low එකේ ටිකක් පහළින්. low එකට පහළින්. එතකොට අපි හිතුවා වගේ price එක උඩ නොගිහින් තවත් පහළ ගියොත් අපේ loss එක limit වෙනවා. take profit එක, ඒ කියන්නේ ලාභය ගන්න target එක විදිහට price එක උඩට යනකොට ඒ journey එකේදී break කරන short term highs තියෙනමනේ. අන්න ඒව ටාර්ගට් කරන්න කියලයි. ඒ කියන්නේ price එක උඩට යද්දි හැදෙන පොඩි peak points break කරගෙන යද්දි profit ගන්න එක. හරි. එතකොට bearish OB එකකදී, ඒ කියන්නේ price එක පහළ යයි කියලා අපි හිතන තැනකදී මේ process එක කොහොමද? complete opposite. bearish OB එකක් අඳුරගත්තට පස්සේ අපි බලන් ඉන්නවා price එක ආයෙත් ඒ bearish OB zone එකට retrace වෙනකන්. එහෙම ආවම short entry එකක්, ඒ කියන්නේ sell trade එකක් කරනවා. stop loss එක තියෙන්න ඕන අර bearish OB candle එකේ high එකට ටිකක් උඩින්. high එකට උඩින්. ඔව්.
ටේක් ප්‍රොෆිට් ටාගට් කරන්නේ ප්‍රයිස් එක පහලට යනකොට ඒ ජර්නි එකේදී බ්‍රේක් කරන ෂෝට් ටර්ම් ලෝස්. ඒ කියන්නේ පහලට යද්දි හදන පොඩි වැලි පොයින්ට්ස් බ්‍රේක් කරගෙන යද්දි ප්‍රොෆිට් ගන්න එක. හරිව පැහැදිලි.